තෙරුවන් සරණයි මගේ වීඩියෝ බලන හැමෝටම ශ්‍රී මහා භද්‍රකාళි මෑණින් වහන්සේගේ උතුම් වූ ජයශ්‍රී මහා වහන්සේට මුරතේවායි වැඩ සිටිනා උතුම් වූ කල් දේවතා බණ්ඩාර දෙවි හාමුදුරන්ගේ පීඨ ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මට තියෙනවා පොඩි ගැටලුවක් මේ සමාජ මාධ්‍යයේ සැරසරන මිනිස්සුන්ගෙනුත් අදුරුතුමන්ලගෙනුත් අහන්න. තමන්ගේ ස්වාමි පුරුෂයා හෝ පෙම්වතා හැර ගියාම ඒ කාරණාව ඒ පුරුෂයා හෝ පෙම්වතා ගෙන්න ගන්න ස්වාමියා හෝ පෙම්වතා ගෙන්න ගන්න යම්කිසි අදුරුතුමන්ලට කතා කරපුවාම යහංගත වෙන්න ඒ කපුවත් එක්ක යහංගත වෙන්න ලිංගිකව ඉන්න කඩවර බැල්මක් තියෙන කෙනෙක් එක්ක යහංගත වෙන්න ඕනේ මේ වැඩේ කරන්න නිකන් කරලා දෙනවා මේ ගුරුකම කරන්න ඕන නම් මෙහෙම ඉන්න ඕනේ මේ වගේ ගුරුකම් තියෙනවද? ගොඩාක් කාන්තාවෝ අසරණ වෙලා ඕ වගේ දේවල් වලට කතා කරන්නේ. තමන්ගේ මිනිහා ගියාම දරුවෝ දාලා, දරුවයි ගෑණි දාලා ගෑණි මිනිහා ගෙන්න ගන්න තමයි වෙදදුරේකට හෝ කපු මහත්තයෙකුට කතා කරලා තමන්ගේ දුක කියලා අසරණකම කියලා වැඩේ කරගන්න කතා කරන. පෙලක් කාන්තාවන්ට මුදල් තියෙනවා වෙන්න පුළුවන්. පෙලක් කාන්තාවන්ට ළමයින්ට කන්න දෙන්නත් නැහැ. ගොඩක් අසරණ වෙනවා. එතකොට මේ අසරණකමෙන් ප්‍රයෝජන අරගෙන ඒ කාන්තාව උසගෙන ගිහිල්ලා රූම් එකකට අරන් යන එකද වටින්නේ නැත්නම් ඒ මිනිස්සයාට සාධාරණයක් ඉෂ්ට සිද්ධ කරන එකද හරි? මුදල් නැතුව කරන්න බැරි නම් වැඩේ අතාරින එක වෙනම කතාවක්. ඒ කාන්තාව අසරණ වෙලා ඉන්න එකෙන් ප්‍රයෝජන අරගෙන තවත් ඒ ගෑනු කෙනා අසරණ කරන කෙනෙක්ද මනුස්සකම කියන්නේ. මම මේන් ඉදිරියට කිසිම කෙනෙකුට කෑ ගහලා වීඩියෝ දාන්නේ නැහැ. මොකද දාලා වැඩක් නැහැ. සමාජ මාධ්‍යයට දැම්මත් අපේ රටේ තියෙන නීතියත් මහා අමුතු නීතියක්. මිනිස්සුන්ගේ මොළයත් මහා අමුතු මොළ. මොකද මේ බුද්ධියක් තියෙන මිනිස්සෙක් නැහැ. හරි අඩුයි. නැත්තේ නෑ හරි අඩුයි. මේ මට අද කතා කරපු රෙකෝඩ් වාගයක් තියෙනවා. කාන්තාව මට රෙකෝඩ් එව්වා තියෙනවා අපේ මේ උඩ තියාගෙන කෑ ගහන අදුරුතුමල්ලගෙන්. මිහිරිකම කාන්තාවකට කතා කරලා තියෙනවා වශීගුරුකම කරන්න ඌත් එක්ක රූම් එකකට යන්න ඕනේ. ඒ ගියාට පස්සේ වැඩේ කරලා දෙන්නම් කියලා. ඔය හොර ඇදුරුට අසාධාරණයේ ඉදිරියේ පෙනී හිටනවා කියන පුද්ගලයාගේ අදුර තමයි මේ කතා කරලා තියෙන්නේ. තව කොළඹ කාන්තාව කොළඹ අදුරුතුමෙක් ඇවිල්ලා කෙල්ලක්ව උස්සගෙන ගිහිල්ලා රූම් එකකට වශීගුරුකම කරලා දෙනවා කියලා අසරණ කරලා මේ සියලු සාක්ෂි සහිතව මම කතා කරන්නේ. ඇත්තටම අපේ රටේ බුද්ධි අංශයක් තියෙනවා, රටේ නීතියක් තියෙනවා. මේවට පේන්නේ නැද්ද මේවා? මම නම් ලොකු මිනිස්සෙක් නෙවෙයි, කෝටිපතියෙක් නෙවෙයි. මං මහා අදුරෙකුත් නෙමෙයි, මං ඉසිවරයෙකුත් නෙවෙයි. මං පොඩියට මගේ ශාස්ත්‍රය කරගෙන යන, දන්න දේ කරන, නොදන්න දේ අතාරින මිනිස්සෙක්. මට මඩග ගහ ලෝකයේ අයිතිරියේ උඹලා රජ වෙන්න හැදුවට සුභා ධර්මයට ලෝයලා නැහැ. තීන්දුව විතරයි. පගාව දීලා බේරෙන්න බෑ. එදාට මේ සියලු දෙනාට වන්දි ගෙවන්න වෙනවා. සියලු කාන්තාවන්ගෙන් ඉල්ලන්නේ කිසිම ඇදුරෙක් කිව්වට මේ යහංගත වෙන මේ ලිංගිකව ඉඳලා ඉවරලා වශයෙන් මතුරුන කියන ගුරුකම් මේ ශාස්ත්‍රානුකූලව නැහැ. මෙව්වට අහු වෙන්න එපා. මේව කතා කරොත් ගෙනල්ලා ගස් බැඳපල්ලා. මට කියන්න දෙන්නේ එච්චරයි. මම ආයේ තමුල්ලහල්ට වීඩියෝ දාලා මේවා කියන්න යන්නේ නැහැ. බොරුවට වැඩක් නැහැ කියලා. පිළිගන්නුම් පිළිගනින්න මොලේ තියෙන උන් අහපල්ලා. බණිනුම් බැනපල්ලා. සම්බුද්ධ ශාසනය විකුණන කන උන්ට තවත් පුළුවන් නම් උදව් කරපල්ලා. මෙතනින් එහාට කියන්න දෙයක් නැහැ. තෙරුවන් සරණයි සියලු දෙනාටම.